ප්‍රධාන පුහුණුකරුවන් මාත් එක්ක ඉන්නවා අශෝක් කෝච් මම හිතන්නේ ජනාධිපති විද්‍යාලයට එන්නේ 2022 වසරේදී පළමු පෙළ රග්බි කණ්ඩායමක් තිබ්බේ නැහැ. උන් හැදුවා. ඔන්න මම හිතන්නේ උපරිමයටම ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ. අනිවාර්යයෙන්ම 2022 ටීම් එක හැදුවා. අවුරුදු 10 කාලයක කණ්ඩායමක් හිටියේ නෑ. ඊට පස්සේ හදලා 22 චැම්පියන් වුණා 2B එකේ. 2B1 එකේ චැම්පියන් වුණා 2023 24 2A එකේ අපි තර්ඩ් වුණා. මේ අවුරුද්දේ අපි ප්‍රොමෝට් වුණා ඩිවිෂන් 1 C එකට. ඉතින් ටාගට් එක උනේ ඇත්තටම අවුරුදු 3ක් ඇතුළත ඩිවිෂන් 1 C එකට එන්න. නමුත් අවුරුද්දක් පසුබැස්සා. නමුත් කණ්ඩායම හොඳටම ක්‍රීඩා කරා. ඒ වෙනත අපිට නාලන්ද තරගයේ තිබ්බා. නාලන්ද කියන්නේ ගොඩක් රග වලින් ගත්තම ඉස්කෝලයක්. අපි ඒ තරගෙත් ජයග්‍රහණය කරලා 22ට 27ක් වශයෙන් ජයග්‍රහණය කරලා අද ඩිවිෂන් 1 C එකේ ඉන්නවා. ඒ වගේම මේ අවුරුද්දේ 7ස් තිබ්බා ප්‍රීමියර් 7ස් අපි චැම්පියන්. ඒ වගේම බෙස්ට් ප්ලේයර් මගේ මේ අවුරුද්දේ කැප්ටන්. ඒක ඉතා සතුටින් කියන්න ඕන. මන්දර මාර සතුටින් තමයි කෝච් කතා කරන්නේ. කෝච් මම තව පුංචි ප්‍රශ්නයක් අහනවා. මොකද හිතන්නේ මේ කොල්ලෝ ටික කට්ට කාලා මේ ග්‍රවුන්ඩ් එකේ තමයි වැටෙන්නේ. මේ ග්‍රවුන්ඩ් එකේ තමයි පාසු ගන්න නැතුව මුන් මේ ගේම් එක ගහන්නේ. මොකද හිතන්නේ ගැන? අනිවාර්යයෙන්ම සතුටුයි. මොකද මේ තියෙන තනකොළ පොඩි සීමිත ප්‍රමාණයක තියෙන එකෙන් රග හදලා කොල්ලොන්ට මේ ගැන ඔලුවට දීලා රග දන්නේ නැති අලුත්ම නිර්මාණයක් කරලා ක්‍රීඩා කරන්න හම්බෙච්ච දරුවොත් එක්ක මාර සතුටක් විඳින්න පුළුවන්. ලොකු ඉස්කෝල කෝච් කරා. ආනන්ද සුවේක්ෂාවෙන් කරා. සෙන්ට් ජෝසප් මහානාම ලොකු ඉස්කෝල ඔක්කොම කෝච් කරා. නමුත් මෙතනට ආවන් පස්සේ තමයි දැනගත්තේ නැති ඉස්කෝලයක් ඇති කරනකොට තියෙන සතුට කොච්චර භුක්ති විඳින්න පුළුවන්ද කියන එක. මම මෙහෙම කිව්වොත් මගේ අන්තිම ප්‍රශ්නේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමක ඉන්න කොල්ලෝ ටික ගැන කියන්න කිව්වොත් කෝච් කොහොමද කියන්නේ? උපරිම ඕනම තරගයකට මුහුණ දෙන්න පුළුවන් ඕනම ඉස්කෝලයක් එක්ක අභිබවා ජයග්‍රහණයකට යන්න පුළුවන් මොරාල් එකක් තියෙන කොල්ලෝ ටිකක් ඉන්නවා. අර වචනයක් තියෙනවා විස බීජ නෙමෙයි මම හිතන්නේ මට මේක හරියට මතක නැහැ. අපි ඒක පොඩ්ඩක් මතක් කරමු. මගේ වර්ඩින් එක වෙන්නේ උස මහත විස බීජ නම්ගම් සියල්ල මනං කල්පිතයි. එහෙම තමයි කියන්නේ. මතක් කරපු කට්ටිය ගැන මතක් කරන්න ඕනේ උදව් කරපු කට්ටිය ගැන. ඒ කට්ටිය කොහොමද? ඉස්කෝල දැන් මේ ඉස්කෝලේ විදුහල්පතිනිය HBS රූපසිංහ මැතිනිය ගොඩාක් උදව් කරා මැඩම්. ඒ වගේම OB එක මේ අවුරුද්දේ නාලන්ද තරගයේ ජයග්‍රහණය කරපු ගමන් OB එකේ ඕස්ට්‍රේලියා OB එකෙන් ගොඩක් දේවල් උදව් කරා ටීම් එකට. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ මේ ඔක්කොම දෙමව්පියෝ එකතු වෙලා තමයි කෑම බීම දීලා මේ තත්ත්වයට ගේන්න උදව් කරේ. ඒ වගේම අපේ කල්පනාකරු කෙනෙක් ඉන්නවා සියප් කියලා. ඉතින් ඒ තාත්තා කෙනෙක්. නමුත් එයාත් මේකට හැංගීම්බර වෙලා හැමදේම එතකොට අපේ MIC චානක සඳරුවංශ උපරිම කැපවීමක් කරා මේ දෙයට මේ ජයග්‍රහණයට එන්න. එහෙම තමයි යොවුන් කරේ. මේ තමයි කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ප්‍රධාන පළමු පෙළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අශෝක්. කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා මාත් එක්ක ඉන්නවා ජෝර්ජ්. ජෝර්ජ් මම හිතන්නේ හොඳ සීසන් එකක් තිබ්බා. සීසන් එකෙන් පස්සේ ඔන්න සෙවන්ස් ට්‍රොෆි එකක් ජයග්‍රහණය කරන්න හම්බ වෙනවා. මම හිතන්නේ හොඳ ගෲප් එකකට ඇවිල්ලා ඉන්නවා. ජෝර්ජ් කොහොමද මේ පාර සීසන් එක? මේ පාර සීසන් එක ගැන කතා කරනවා නම් මේ පාර සීසන් එක අපි ඉතාමත් හොඳින් ඉවර කරනවා. මම ටීම් එකේ සමාජිකයන් බැලන්ස් සයිඩ් එකක් හිටියා අපිට. ඒකෙන් තමයි අපිට සෙවන්ස් ට්‍රොෆි එක ගේන්න පුළුවන් අපේ ඉස්කෝලේට. මම හිතන්නේ ජෝර්ජ් ඔබ කැප්ටන් හැටියට වැඩ කරා. මම හිතන්නේ මේ කණ්ඩායමේ මොකද හිතන්නේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ කැප්ටන් වෙන්න එක ලැබිච්ච එක ගැන. අපේ ඉස්කෝලේ ෆස්ට් 15 ටීම් එකේ කැප්ටන් වෙන්න ලැබුණ එක මට හරිම සන්තෝෂයි. ඒ වගේම මට ලොකු රෙස්පොන්සිබිලිටිස් ටිකක් ගොඩක් ටීම් එකේ කැප්ටන් වෙනවා කියන එක. මේ සීසන් එකත් එක්කම මට හරි සතුටුයි මට කැප්ටන් වෙන්න හම්බුනේ එක ගැන. ඒ වගේම ඉස්කෝලේට මෙතෙක් ආපු නැති ගොඩක් දේවල් මේ අවුරුද්දේ අපිට කැප්ටන්සි ගෙන ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ජෝර්ජ් මම අහන්න ඕනේ ඔබ තමයි කාලයකට පස්සේ ඔබ වෙනවා ක්ලබ් එකක් නියෝජනය කරන ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. ජෝර්ජ් ඔබ මොකද හිතන්නේ ජනාධිපති විද්‍යාලයෙන් ක්ලබ් එකක් නියෝජනය කරන වෙන එක ගැන? ප්‍රෙසිඩන්ට් කොලෙජ් එකේ පළවෙනි පාර ක්ලබ් එකක් නියෝජනය කරන ශ්‍රී ලංකන් පළමු ක්‍රීඩකයා මම ඒ හරි සතුටුයි. ක්‍රීඩාවෙම ඉස්සරහට යන්න තමා මගේ මේක සතුටුයි. මෙහෙම කිව්වොත් ප්‍රෙසිඩන්ට් කොලෙජ් එකේ ක්‍රීඩකයෝ ගැන කතා කරත් මොනවා ක්‍රීඩකයෝ ටිකක් දෙන්න මොරාල් එකකින් ඉන්න මම හිතන්නේ මැච් එකට යන්න කලින් දවසේ පපුවට බැජ් එක අල්ලගෙන සින්දුව පාසා ගීතේ කියලා තමයි යන්නේ. ඒ මොරාල් එක ගැන පොඩ්ඩක් කතා කරොත් කොහොමද කියන්නේ? අපි හැම මැච් එකකම කලින් දවසේ අපි ඉස්කෝලේ නතර වෙලා මුළු ටීම් එක ඉස්කෝලේ නතර වෙනවා. ඒ වගේම අපි මැච් එකට කලින් යන්න පැය භාගයකට කලින් විතර මුළු ටීම් එකම ඉස්කෝල් ඇන්තම් එක පපුවට හද කරගෙන හයියෙන් කියනවා. අපි ඉස්කෝලේට මුළු ටීම් එකම ඉස්කෝලේට ආදරෙයි. අපි ඉස්කෝලේ නුන් තමයි සෙල්ලම් කරන්නේ. ඒ මොරාල් එක ගැන කතා කරනවා නම් ඒක හරි අමුතු දෙයක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ ඒක.
කියන්න තේරෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ එච්චරටම ඔවුන්ට හැඟීම.